මොකද දවසක් අද මම පෙන්වන්න හදන්නේ අපි ඉන්න ගෙදර සර්බියාවේ ඉන්න අපි ගෙදර හදනවා රකියා. ඒ කියන්නේ සර්බියාවට ආවෙනික බීමක් තමයි රකියා කියන්නේ. ලංකාවේ මේකට කියන්නේ කසිප්පු කියලා. සර්බියාවේ කියන්නේ රකියා කියලා. ලංකාවේ තහනම් වුණාට මේ රටේ තහනම් නැහැ. ගෙවල් වල මේ රකියා බීම එක හදනවා. ඉතින් ඒ හදන එක මැෂින් එක ඒ ටික හදන හැට පෙන්නන්න තමයි යන්නේ. අපි බලමුද කට්ටිය මැෂින් දාගෙන ඒකේ රකියා හදනවා. අපි ගිහින් බලමු මේ මැෂින් එක මොන වගේ එකක්ද කොහොමද වෙන්නේ කියලා. මේ හදන ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. අපි සර්බියාවේ රකියා බිව්වට හදන හැටි දන්නේ නැහැ. ඒක නිසා අපි බලමු. මේකේ තියෙන්නේ මේ බැරල් වල එහෙම තියෙන්නේ මේ මෙතන තියෙන්නේ ඇපල් තමයි දාලා තියෙන්නේ. ඇපල් පොඩි කරලා ඒව පල්ලෙන්ට තියලා තමයි ඊට පස්සේ බොයිලරුවට දාලා බොයිලරුව හරහා තමයි රකියා නිෂ්පාදනය වෙන්නේ. මේ මෙතනින් දැන් දානවා පේන්නේ. දැන් බොයිලරුව ඇතුළට දානවා ඇපල් පල්ලෙච්ච ඇපල්. මේ තියෙන රකියා හදන මැෂින් එක තමයි මෙතන තමයි මේ ඒ ඇපල් මේවා ටික දාන්නේ. දාලා ඊට මේ බොයිලරුව හරහා දෙලින්ම අපේ ලංකාවේ කසිප්පු නිෂ්පාදනය කරන විදිහට තමයි මේකත් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේ වෙලාවේ මේ කට්ටිය මේලා මොකක් බිසි. මොකද දඩබඩ ගාලා වැට් ටික කරගන්න ඕනේ. මොකද වෙලාවට තමයි මේක වැට් ටික හරියටම කරන්න ඕනේ. මේ රකියා නිෂ්පාදන වෙන්නේ මේ ඔක්කොම වතුර මේ වතුර වලින් කූල් කරනවා. කූල් කරලා මොකද බටේ දිගේ එන්නේ රකියා රත් වෙලා. ඉතින් මේ රත් වෙලා එන බටේ දිගේ එන ටික තමයි මෙතනින් කූල් කරලා මේ කූල් කරන ටැංකි ඒ ටැංකි කූල් කරලා ඊට පස්සේ මෙතන ලොකු ටැංකියක් තියෙනවා මේකෙත් වතුර තියෙන්නේ. මේකත් කූල් කරලා ඊට පස්සේ මෙතනින් තමයි අවුට්පුට් එක එන්නේ. මෙතනින් මේ දැන් දැම්මා විතරයි මේ ඇපල් ටික දාපු නිසා දැන් තාම එන්නේ නැහැ. මොකද රත් වෙලා ටික වෙලාවක් ගියාම තමයි මේක බින්දු බින්දු වෙනවා. මේ පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. මේ චුට්ටක් ඇවිල්ලා තියෙනවා. මේ වාජනේ තියෙනවා. මෙතනක් තියෙනවා මේ රකියා එන ටික. ඒවම තමයි වෙන්නේ. මේ ලංකාවේ නම් ටිකක් අය දන්නවා ඇති මේ වැඩිය. ඉතින් සර්බියාවේ අපි රකියා බිව්වට අපි දන්නේ නැහැනේ මේක හදන්නේ කොහොමද කියලා. මේ විදිහට තමයි වෙන්නේ. අපි ඉතින් මේ වගේ අලුත් තව වීඩියෝ එකක් හම්බුනොත් ආයි නැවත ඔයාලට බලා ගන්නත් එක්කලා ආයි නැවත දාන්නම්.